ඔයා එයාගේ දරුවට ග්‍රීන් ලයිට් එකක් දෙන්නේ නැත්නම් මතක තියාගන්න ඔයාට වැටෙන්නේ රෙඩ් ලයිට් එක. මම ලෑස්ති නෑ අම්මේ. එහෙම ඕනේ වෙලාවට ඔළුව පාත් කරන්න. අපිට සමහර වෙලාවට ඔළුව පාත් කරන්න වෙනවා. ඒ කියන්නේ? මිනිස්සුන්ගේ ජීවිතයේ ඉහළට එසවෙන්න නම් සමහර වෙලාවට ඊගෝ එක පහළට දාන්න වෙනවා. මෙතන ඊගෝ එකක් නෙමෙයි අම්මේ ප්‍රශ්නේ. මෙතන තියෙන ප්‍රශ්නේ ඒ ගෑණි මගේ මිනිහව හොරකම් කරලා. දැන් බලාගෙන ගියාම මිනිහව හොරකම් කරලා තියෙන ගෑණියෙක් නෙමෙයි ළමෙක්. මං හොඳටම දන්නවා. චේති උතරට යන්නේ ඔය ළමයා නිසා. මට නම් කිසි දෙයක් තේරෙන්නේ නෑ අම්මේ. මං නිකන් දැන් අර ගිරේට අහුවෙච්ච පුවක් ගිරිය වගේ. ඔයාට ඔප්ෂන් දෙකයි තියෙන්නේ. එක මේ සේරම අමතක කරලා පවුලක් හැටියට ජීවත් වෙනවා. නැත්තම් ඩිවෝස් වෙනවා. මොකද්ද ඔයා තෝරගන්නේ? මොකද්ද ඔයාගේ තීරණේ? මට ඩිවෝස් වෙන්න ඕනේ නෑ අම්මේ. Very good.